වෙළඳන් දෙදෙනෙකු තම බඩු භාණ්ඩ රැගෙන සාධාරණ වෙළඳාමක් බලාපොරොත්තුවෙන් කුඩා ගමකට පැමිණියහ. දුප්පතෙක් ලෙස ජීවත් වූ මහලු කාන්තාවක් තම පැරණි කෙඩුණු බඳුන ප්‍රයෝජනවත් දෙයකට හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වූවාය. කෑදර වෙළෙන්දා පැරණි බඳුන පරීක්ෂා කර බැලුවද එය කිසිම වටිනාකමක් නැතයි සිතා රළු ලෙස ප්‍රතික්ෂේප කළේය. නුවණැති වෙළෙන්දා නිහතමානීව එම නිවසට එතුළු වී පැරණි බඳුන මෘදුව පරීක්ෂා කළේය. බඳුනේ ඇති මලකඩ යටින් එය පිරිසිදු රණින් සාදා ඇති බව නුවණැති වෙළෙන්දා තේරුම් ගත්තේය. අවංකකම තූරාගත් නුවණැති වෙළෙන්දා බඳුන වෙනුවෙන් තමා සතුව තිබූ ඉතිරි සියලුම බඩු භාණ්ඩ ලබා දුන්නේය. මිත්තනිය කෘතඥතාපූර්වකව බඩු භාණ්ඩ බාරගෙන රන් බඳුන අවංක වෙළෙන්දාට බාර දුන්නාය. පසුව කෑදර වෙළෙන්දා ආපසු පැමිණ තමා ප්‍රතික්ෂේප කළ බඳුන ඇත්ත වශයෙන්ම රත්රන් බව කෝපයෙන් තීරුම් ගත්තේය. ඊර්ෂ්‍යාවෙන් දෙවෙමින් කෑදර වෙළෙන්දා අවංක වෙළෙන්දා අල්ලා ගැනීමට ඉක්මන් විය. කෑදර වෙළෙන්දා ගම් ඉවුරට පැමිණියේ අවංක වෙළෙන්දාගේ ඔරුව බොහෝ දුරට පාවී යනවා දැකීමට පමණි. තමාගේ ඊර්ෂාව සහ අසාර්ථකත්වය දරාගත නොහැකි වූ කෑදර වෙළෙන්දා බලාපොරොත්තු සුන් වී එද වැටුණේය. මේ අනුව අවංකකම සහ කරුණාව සැබෑ වාසනාව ගෙන දෙන බවත් කෑදරකම දුකට පමණක් මඟ පෙන්වන බවත් මෙම කතාව උගන්වයි.